මගේ ඇහැක මස්දැල්ලක් තියෙනවා. ඒක දැන් සෑහෙන කාලයක් ඉඳලා මම ඉංග්‍රීසි බේත් වලට නොයා මේ ආයුර්වේද ක්‍රමයන් තමයි හොය හිටියේ. ඒකවල තමයි මේ හමුදුරන් ගැන මේ සමාජ මැද දැක්කේ. ඒ නිසා ආවම කියන්නේ මොකක්ද ඉතින් අමාරුව? පේන අඩුකම තියෙන්නේ. ඔව් මේ මස්දැල්ලක් වගේ ආවා. ප්‍රශ්න කරා. ඊළඟට ඉස්පිරිතාලේ මොනවා හරි බේත් කරලා තියෙනවා. ඇහැට බේත් කරලා නැහැනේ. පෙනුම කොහොමද ළඟ පොඩි අකුරු පේනවද? දෙකෙන්මද? මේක සාමාන්‍යයෙන් අඳුරේ පේනවා. පේනවා. දාරක අතින් වහන්න. වහපුවාම ළඟ පැහැදිලිද? හොඳට පේනවා. දැන් මාව මගේ නහයකට ඔක්කොම පැහැදිලිව පේනවා. පේනවා. ළඟ හොඳට. හරියට මේ හරියට තේරෙනවා. ඈත හුඟක් පේනවා අඩුයි. චූටි අකුරු කියවන්න බැයිද? කුටිම අකුරු අමාරුයි. අත්තරයක්ම කියවන්න. දැන් ඔය සිද්ධි දැනගෙන කොච්චර පරිදුණාද? වැඩි ඊට වැඩි බාක්කයක් වෙනවා. මට හොස්පිටල් එකේ මම ගිය පෙන්නන්න ගියාම මේ කිව්ව මස් දාලා වැඩිලා මන්දි ඔපරේෂන් එකට යන්න. ඔපරේෂන් කරනවා නම් මම ඔපරේෂන් කරනවා නේද? ඉංග්‍රීසි තමයි මේ හරි දැන් බලමු මම ඔක්කොම බලන්න විස්තර ටික හඳුනනවා දැන් ඔක්කක් මොකුත් තියෙනවා කහන්නේ වැඩි දැන් මොගේ කිවෙන එක තිබුත් වෙනවා එහෙම නෙවෙයි තමයි ස්පිල්ලන් නිතරම වදිනවා ඒක කේසලට උන්නු ටක් ඒගෙන එනවා. අපි මේකට බෙහෙතිය දැනට කරමු. ඒකට මස්දල්ල කියන එක සාමාන්‍යයෙන් සුදක් කපනවා වගේ නෙමෙයි. උඩින් තමයි චූටි චූටි එක පැත්තෙන් කපලා අරිනව නෙමෙයි. උඩින් කැපෙන්නේ. ඒක පේන නොපෙන ගන්නට යන්නේ. බෙහෙත් දානකොට දාන්න චුට්ට අඩු වෙන යනවා. මමට අවුරුදු 10ක් බේ කරන්නත් වෙයි. වරින් කියන්න බෑ. ඒක වෙලාව තමයි. වෙලාවට අඩු වුණොත් හොඳ නම සමහර අවුරුදු දෙකක් කරගෙන ඉන්නවා. සමහරුන්ට මාස 4න් 5න් අඩු වෙලක් යනවා. නමුත් මේක ටිකක් ක්ලියර් තියෙනවා. බබා ගාවට ඇවිල්ලා තියෙනවා. කලින් ගියාමින් බබා ගාවට ආවොත් බබ පේන්නෙම නැති වෙනවා. ඒකනේ ඒක නවත්ත ගන්න ඕනේ. හරි. ප්‍රෙෂන් කරේ නැත්නම් හොඳ වෙලාවට. ප්‍රෙෂන් කරලා සනීප කරන්න බෑ ඔය දෙටි. ඒගොල්ලෝ මොන කියනවා මේක ප්‍රෙෂන් කරන්න ගියොත් මම ප්‍රෙෂන් එක කරන්න. හැබැයි ආයි ගේටම වැවෙන්නේ. නිතර ප්‍රෙෂන් කරන්න වෙයි කියලා. ඉතින් ඒක භයානකයි. එන්න අපි බේටි හොඳට පටන් ගමු. ඒක කියමු මොකද්ද? අවුයින් මේ ලෙඩේට අමු හොඳ නැහැ. නිදි මරන්න හොඳ නැහැ. ඊළඟට වැඩිපුර කේන්ති ගන්න හොඳ නැහැ. ඊළඟට කල්පනා කරන්න දුක් වෙන්නත් හොඳ නැහැ. මේ පැති ටික පරිස්සම් වෙන්න ඕනේ. මෙන්න ඕන. වෙනම ටිකක් ඒ පාර දෙක කරනකොට මත්තල කපාන්න චුට්ටක් කල් යන්නේ. කන්නඩි දැම්මේ නැහැ. ඔය දුරු පාට බේත් එක ටිකක් දානවා. එහෙනම් දාපුවා ටිකක් දානවා අරගෙන චුට්ට වෙලාවක් ඉන්න. මේක දෙවිල්ලක් නැහැ. ඒක වහගන්න